Ciao! Welcome back to my YouTube channel. අපේ පවුලේ එක ලංකාවේ ගත කරපු ලස්සන දවස් වලින් අපි ගියපු ලස්සන ගමනක vlog එක part 1 එක තමයි මේ vlog එකේ අද තියෙන්නේ. අපි වෙනතට ලංකාවට ගියාම ඉන්න weekends හැම එකම වගේ trip යනවා. ගොඩක් වෙලාවට trip 4ක් විතර යවෙනවා. ඒත් මේ පාර අපි ට්‍රිප් දෙකක් වගේ තමයි දාගත්තේ. ඒකට හේතුව දැන් අපේ පොඩි අයත් ගොඩක් ලොකුයි. ඉතින් එයාලට ස්කූල් කට් වෙනවා. වීකෙන්ඩ්ස් වල විතරක්ම අපිට දාගන්න අමාරු වුණා මේ පාර. මොකද මම කලින් vlog එකක ගෙනාවා වගේ මගේ හස්බන්ඩ් එයාගේ ස්කූල් රග්බි මැච් බලන්න හිටියේ. ඉතින් එයා වැටුනේ වීකෙන්ඩ්ස් වල. පැය කිහිපයක ගමනකින් පස්සේ අපි දැන් කතරගමට ඇවිත් තියෙන්නේ. අපි දැන් මේ බස් එක පාක් කරලා පයින් යන ගමන් ඉන්නේ කිරිවෙහෙර වහන්සේ ළඟට. ඔයා නිතර කතරගම යන කෙනෙක් නම් දන්නවා ඇති. මේ වගේම තව ටිකක් ලොකු පාලමක් තිබ්බා. ඒකෙන් අපි ගිය බස් එක වගේම බස් ඇතුළට ගන්න පුළුවන්. ඒත් මේ පාරේ බස් එක ඇතුළට ගන්න බැරි වුණා. මොකද ඒ පාලම දැන් අර දිත්වා වලින් පස්සේ නාය ගියාට පස්සේ ඒක පොඩ්ඩක් කැඩලා තියෙන කියලා රිස්ක් එකක් තියෙන නිසා ඒකෙන් ඇතුළට ගන්න දුන්නේ නැහැ. ඉතින් මීට කලින් අපි යන හැම පාරම අපි ගොඩාක් පාන්දර තමයි කිරිවෙහෙර වහන්සේ ළඟට යන්නේ. ඉතින් මෙයාට ඇත්තට මේ වෙලාවට දකින්න අඩුයි. මේ පාර අපිට චුට්ටක් පරක්කු වුණා එතනට යන්න. අපි දැන් මේ හෙමින් ගියාට මේ වෙලාව වෙනකොට අපේ මාමලයි අයියලයි ගිහිල්ලා කිරිපිඩු පූජාව ලෑස්ති කරනවා. අපිත් දැන් එතනට තමයි මේ යන්නේ. ඉතින් අපි ගෙදරින් අවශ්‍ය හැමදේම අරගෙන තමයි යන්නේ කිරි ආහාර හදාගන්න එතනදිම. ඉතින් මේ විදිහට ගේට් එකෙන් ඇතුල් වුණාම මේ වගේ තව පල්ලෙහා තැනක් තියෙනවා. එතන තමයි හැමෝම ඇවිල්ලා කිරි ආහාර සකස් කරගන්නේ. මෙතන පාන්දර 3 ඉඳලා වගේ ඇරලා තියෙනවා. ඉතින් අපි කාලයක් තිස්සේ යන නිසා අපි එතන ඉන්න අංකල්ගේ නම්බර් එක එහෙම දන්නවා. ඉතින් එයාට කතා කරලා තමයි යන්නේ. කිරි ආහාර හදන තැන එළියේ තමයි අපි දැන් මේ ඉන්නේ. ඉතින් මේ වෙනකොට මගේ හස්බන්ඩ් කිරි ආහාර හදන්න උදව් කරලා ඇවිල්ලා තමයි මේකට උදව් කරන්නේ. මේක ගොඩාක් සාර්ථක නැහැ. ඒ වුණාට අපි පුළුවන් විදිහට මේක හදාගත්තා. අපිට සතුටුයි අපිම කට්ටිය එකතු වෙලා තමයි මේ උඩුවෙන හදාගත්තේ. මේක අපිට ෆික්ස් කරලම ගේන්න අමාරුයි. අපේ එන වාහනේ අපිට මේක දාගෙන ඉන්න බෑනේ. එතකොට එන කට්ටියට අපහසුයිනේ. ඒක නිසා තමයි අපි මේක ගලවලා අරන් ආවේ හදාගෙන. මෙතනට ඇවිල්ලා අපි පාන්දරින් යන නිසා අනික් කට්ටිය හදනකම් මේක අපිට හදාගන්න ලේසි නිසා මම හිතුවා මේකට අපි මීට අවුරුදු 3කට කලින් ගියපු පාර අපි කිරිවෙහෙර වහන්සේට මේ විදියටම කිරි පූජා කරපු වීඩියෝ ක්ලිප්ස් ටිකක් මගේ ළඟ තියෙනවා. ඒකත් මේකටම ඇඩ් කරනවා කියලා. මම කලින් කිව්වා වගේම අපිට මේ පාර ටිකක් පරක්කු වුණානේ මේ තියෙන්නේ. මීට අවුරුදු 3කට කලින් අපි යනකොට ඉර පායලත් නැහැ. කිරිපිඩු ලෑස්ති කරගෙන අපි මේ ඒ හදන තැන ඉඳන් කිරිවෙහෙර වහන්සේ ළඟට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් දැන් මටත් මේ වීඩියෝ එක බලද්දී හරිම ආසයි. මොකද දැන් මේ අවුරුදු 3කට කලින් මේ පොඩියට ඉන්න චූටි අය හැමෝම දැන් ගොඩක් ලොකුයි. ඒ වෙනස බලන ඔයාලටත් තේරුම් ගන්න පුළුවන්. මොකද මේ පොඩි කට්ටියම තමයි ඊගා වීඩියෝ ක්ලිප්ස් වල දැන් ඉන්නේ. ඉතින් දැන් ඒගොල්ලෝ ගොඩක් ලොකුයි. මෙතන අවුරුදු 3කට කලින් ඉන්න නදීම් අයියා දැන් ඉන්නේ කොරියාවල. ඉතින් එයා මේ පාර vlog එකේ නෑනේ. ඒක නිසා මම හිතුවා මේ ක්ලිප් එක ඇඩ් කරන එක හොඳයි. එතකොට එයාත් මේ vlog එකේ ඉන්න නිසා. මේ විදිහට තමයි ඒ කිරි ආහාර හදන තැනදී ඇතුලේ අපේ අම්මලා මාමලා හැමෝම එකතු වෙලා කිරි ආහාර හදාගත්තේ. ඉතින් කිරි ආහාර ගිලන්පස වලට අමතරව මල් ඒවත් ලෑස්ති කරලා අපි දැන් මේ යන්නේ කිරි ආහාර පූජා කරන්න.
ඉතින් අපි හදන් ගිය කිරි ආහාර මල් ඒ වගේම සුවඳ දුම් මේ විදිහට ගිරිවේර වහන්සේ වටේ වන්දනාමාන කරලා වෙනම තැනක් තියෙනවා ගිරිවේර වහන්සේ වෙනුවෙන් හදාගෙන එන මේ කිරි ආහාර පූජා කරන්න. ඉතින් අපි එතනට ගිහින් තමයි කිරි ආහාර පූජා කරේ. ඉතින් ඔයාලට පේනවනේ එතනත් හරි අමාරුවෙන් තමයි අපි ඉඩක් තෝරගත්තේ කිරි ආහාර මේ විදිහට පූජා කරන්න. අපි පූජා කරන කිරි ආහාර ගිලම්පසේ දේවල් ටිකෙන් ටිකට මෙතන ඉන්න අය, ඒ කියන්නේ වැඩ කරන අය ඉන්නවා. එයාලා ඒව අස් කරනවා. මට මේ දේවල් දැකිට හිතුනේ අපේ බුදුහාමුදුරුවෝ අවුරුදු ගාණක් පෙරම් පුරලා උන්වහන්සේ කොච්චර වන්දනාමාන ලබන්න සුදුසුද කියලා. ඉතින් මේ වගේ ආහාර එහෙම හැම කෙනෙක්ටම පූජා වෙන්නේ නැහැ. ඉතින් මේ කාලේ වෙනකොට කිරිවෙහෙර වහන්සේ ඇතුළු කතරගම හැමෝම කතරගම පෙරහැරට ලෑස්ති වී හිටියේ. ඉතින් අපි යන දවසෙත් කිරිවෙහෙර වහන්සේගේ හුණු ආලේපනය කරන ගමන් තිබුණා. ඉතින් අපිටත් ඒ පින් කටයුත්තට පුංචියට සහභාගී වෙන්න පුළුවන් වුණා. ඉතින් අපි හැමෝම සතුටින් ඒකට සහභාගී වුණා. අපි කිරිහාර පූජා කරලා එනකොට අපිට හම්බෙච්ච යාළුවා තමයි මෙයා අපිත් එක්ක ආයි කතරගම දේවාලේ පැත්තට යනකම්ම ආවා. අපිට එතකම්ම යව හම්බුණා. ඉතින් මේ යාළුවගේ නම තමයි අසේල. අපි ඉතින් අහගත්ත යාළුවගෙන් මම මොකද්ද කියලා. ඉතින් එයා මේ විදිහට ඇවිල්ලා එතන තියෙන චෛත්‍ය රජන් වහන්සේට වන්දනා කරා. අපි ඊගාවට ගිය අෂ්ටඵල බෝධීන් වහන්සේ වන්දනා කරන්න. ඒ වෙලාවේ අපි දැක්ක මේ ආලත්ති අම්මලා. ඉතින් එයාලාව මම මීට අවුරුදු ගානකට කලින් මහදේවාලය ඇතුළතදී උදේ පාන්දර පූජාවේදී දැකලා තිනවා. එයාලගේ වතාවත් කරනවා. ඊට පස්සේ මගේ හස්බන්ඩ්ුයි අක්කගේ බබාලයි ගියා බෝධීන් වහන්සේ වන්දනා කරලා එන්න. මේ වීඩියෝස් හොඳට බැලුවොත් ඔයගොල්ලන්ට දකින්න පුළුවන් ඇක්ට්‍රස් කෙනෙකුයි එයාගේ හස්බන්ඩ්ුයි බබාලා දෙන්නයිත් මේ වීඩියෝස් වල ඉන්නවා. ඊට පස්සේ අපි ගියා දෙවියන්ට පූජා කරන පූජාවල ඇස්ති කරන්න. මෙතන මේ පෙනෙන තැනට පිටිපස්සේ තියෙනවා ස්ලිපර්ස් තියෙන තැනක්. එතන කිට්ටුවම හදලා තියෙනවා අපිට හැමෝටම පූජාව හදාගන්න පුළුවන් විදියට පොඩි හට් ටිකක්. අපි ගිය වෙලාවේ කතරගම මහදේවාලයේත් පූජාවට පැය එකමාරක් විතර තිබුණා. ඒ වෙනකොටත් කට්ටිය ගොඩාක් වටේට පොලිම හැදිලා හිටියා. ඉතින් අපිට එතන ඉන්න තිබුණා නම් හොඳයි. අපිට ඒ වුණාට වෙලාව මදි නිසා අපි හිතුවා එළියේ තියෙන කතරගම දේවාලයට මේ දේවල් පූජා කරලා අනිත් දේවාල වලට අනිත් පූජාවනොත් පූජා කරලා අපේ හිතේ ශ්‍රද්ධාවෙන් අපි අවංකවම අපේ පූජාවන් පූජා කරනවා නම් මේ කොතනත් කතරගම දෙවියන්ගේ ඒ වගේම අනිත් දෙවිවරුන්ගේ ආශිර්වාද තියෙනවා කියලා මම විශ්වාස කරනවා. අපි ගිය පාර වැකේෂන් ඇවිල්ලා කතරගම වෙලාවේදී මෙතන හදන ගමන් තිබුණේ. ඉතින් දැන් මෙතන හදලා තිබුණා. ඉතින් අපි ආසාවෙන් මැණික් ගංගිනොත් පොඩ්ඩක් කකුල් තෙමාගෙන ඉතින් මේ විදිහට එතනින් ගොඩ වුණා. ඉතින් ගිය පාර ගිය අවුරුද්දේ අපේ අම්මලා වෙලේ කට්ටිය කාවඩි නටලා ඒ දේවල් කරලා තිබ්බා. මේ පාර නම් ඒ දේවල් අපි කරේ නැහැ. වතුර නම් තිබුණේ දනිස්සට පහලින්. ඒ වුණාට පල්ලෙහා වතුර යට ගල් තියෙනවා. ඉතින් ඒක පේන්නේ නැහැ. ඒක නිසා ටිකක් පරිස්සමින් යන්න ඕනේ. ඉතින් දෙපැත්තෙන් කට්ටිය මාළුන්ට පොරි දාන නිසා ඒ හරිය මාළු ගොඩක් ඉන්නවා. ඉතින් එතනින් ඒ ටික පාස් කරනවා නම් චුට්ටක් අමාරුයි. දැන් අපි මේ ඇවිල්ලා ඉන්නේ වැඩිහිටි කන්ද නගින්න. වැඩිහිටි කන්ද පයින්ම තමයි අපි නම් නගින්න හිතුවේ ආස නිසා. ඉතින් මෙතන තියෙනවා වාහන උනත් ගන්න කට්ටියට එක ගෲප් එකක් හැදිලා යන්න උඩටම. අපි මෙතනට එන්න කලින් අපි ගත්ත කොටේජස් දෙකට ගිහිල්ලා ඇඳුම් මාරු කරගෙන තමයි ආවේ.
අපි ගියේ හැමෝම ආවේ නෑ වැඩිහිටි කන්ද නගින්න. මහන්සි කියලා කට්ටියක් නතර වුණා. ඉතින් අපි කට්ටිය තමයි වැඩිහිටි කන්ද නගින්න ආවේ. මොකද ඒගොල්ලෝ ගිය අවුරුද්දෙත් නැග නිසා ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ ඉන්නම් කියලා. ඉතින් අපි දෙන්නට යන්න ඕන නිසාම තමයි අපි කට්ටිය මේ පාර ආවේ. මම නම් මේ වැඩිහිටි කන්දට යන දෙවැනි පාර. හස්බන්ඩ් නම් කලින් ගිහින් නෑ. අපේ අනිත් හැමෝම එකපාරක් හරි කලින් ගිහින් තියෙන අය. අපිට පැය එකමාරක් දෙකක් වගේ ගියා වැඩිහිටි කන්ද උඩට නගිනකොට යන්න නම්. ඉතින් ගොඩක් නගින්න තියෙනවා. ඊට වඩා අමාරුයි මේ ඉන්න වඳුරන්ගෙන් බේරෙන්න. එයාලා ගොඩක් බෑග් අදින්න එනවා, කෑම උදුර ගන්නවා. අපි කෑම ගෙනිච්ච නැහැ. අපේ චූටි බබා දැන් මේ වඳුරන්ට බය වෙලා තමයි ඉන්නේ. මගේ අනුරාධපුර vlog එක බැලුවා නම් ඔයාලා දන්නවා අපි ට්‍රිප් ගියාම ෆෝන්ස් තිබ්බේ කාලඟද කියලා. ඉතින් මේ යාළුවා ළඟ තමයි ෆෝන්ස් මේ වෙලාවෙත් තිබුණේ. ඉතින් යාළුවා අපිවත් පුළුවන් විදිහට වීඩියෝ කරන්, එයාලවත් වීඩියෝ කරන්, එයාලා අස විදිහට ෆොටෝස් අරගෙන කොච්චර අමාරු වුණත් පොඩි අයට නම් අපිට කලින් නගින්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ අපිට කලින් ටක් ගාලා උඩට නැගලා අපි එනකන් විහිළු කර කර බලන් හිටියා. අපි නම් ඉතින් හෙමින් නැග්ගේ. ඉතින් මේ පේනවානේ. හැබැයි ඉතින් පව් එයාලට ඒ හරිය වතුර හොයාගන්න තැනක් නැහැ. ඉතින් ඒගොල්ලෝ වතුර බෝතල් පවා උදුරනවා. ඒගොල්ලෝ හැමදේම හොඳට බොන්න කරන්න දන්නවා. බෝතල් ඇරලා. මේ අපි උඩටම නැග්ගට පස්සේ මේ විදිහට තමයි එතන වීව් එක තියෙන. හරිම ලස්සනයි. එතනින් උඩට නැග්ගම බෝධීන් වහන්සේ වගේම චෛත්‍යරාජන් වහන්සේ බුද්ධ මන්දිරයක් ඒ දේවල උඩ තියෙනවා. මේ දේවාලයට යට පහළ කොටසේ කතරගම දෙවියෝ වැඩ හිටියා කියලා තමයිලු ජනප්‍රවාදවල කියන්නේ. ඉතින් ඒක නිසා තමයි දැන් මෙතන මේව කන්දට වැඩිහිටි කන්ද කියලා හඳුන්වන්නේ. වැඩි සිටි කන්ද වැඩිහිටි කන්ද බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ vlog එක බැලුවට පස්සේ වැඩිහිටි කන්දට යන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් තියෙනවා. අපිත් එතන ගිය වෙලාවෙ නම් දැනන් හිටියේ නැහැ. මේ තියෙන්නේ නවග්‍රහ පිළිම වහන්සේලා. කලින් මම කිව්වා වගේම කතරගම දෙවි හාමුදුරුවෝ වැඩ හිටපු තැන දක්ෂිණ කෛලාශනය කියලා තැනක්. මෙතන පල්ලෙහා වන්දනාමාන කරන්න තියෙනවා. එතන දවසට 4 පාරක් පූජාවන් පවත්වනවලු. ඒ දක්ෂිණ කෛලාශනයේ දොරටුවයි කිරිවෙහෙර වහන්සේ කතරගම දේවාල භූමිය එක කෙලෙම සමාන්තර රේඛාවක තමයිලු පිහිටලා තියෙන්නේ. ජනප්‍රවාදවලට අනුව දුටුගැමුණු රජතුමා රට එක්සේසත් කරන්න කතරගම දෙවියන්ට බාරහාර වෙලා තියෙන්නේ මෙතනට ඇවිල්ලා තමා. ඒ බාරය නිදහස් කරන්න තමයි කතරගම දේවාලය ඉදි කරලා තියෙන්නේ. වැඩිහිටි කන්දට බැතිමතුන්ට වන්දනාමාන කරන්න එන්න අමාරු නිසා කතරගම දෙවියන් විසින් මෙතන ඉඳලා ඊතලයක් විදලා ඒතන කතරගම දේවාලය හදන්න කියලා කිව්වා කියලා තමා ජනප්‍රවාදවල ඉතින් සඳහන් වෙන්නේ. වැඩිහිටි කන්ද වැඳලා ඉවරලා අපි දැන් ඊගාවට ගියේ කතරගම වැඩිය ප්‍රසිද්ධ නැති සමහර විට දැන් ප්‍රසිද්ධ ඇති මේ තියෙන කැලෑ දේවාලය වන්දනා කරගන්න. ඉතින් එතනත් ගොඩක් ખાස්කම් ඒ දේවල් තියෙනවා කියලා මිනිස්සු විශ්වාස කරනවා. ඒ වගේ මෙතන ලස්සන පිළිම වහන්සේලා ගොඩක් තියෙනවා. අපි ඉතින් ඒ දේවල් බලන්න තමයි ගියේ. අපි යනකොට ටිකක් හවස් වෙලා 6ට කිට්ටුයි. හවස 6 වෙනකොට මේ දේවාලය වහනවා කියලා තමයි අපි දැනගත්තේ.
ඉතින් මේ විදිහට එක එක දෙවිවරුන්ගේ පිළිම ඒ වගේම මේ දේවාලේ පටන් ගන්න කලින් පන්සලක් එහෙමත් තියෙනවා පුංචියට. ඉතින් එතනත් කිරි අම්මවරුන්ගේ පිළිම ඒ හැමදේම තියෙනවා. සමහර දේවල් තාම ඒගොල්ලෝ හදාගෙන එන ගමන් අපේ චූටයාගේ ලොකු පුතා ලබන අවුරුද්දේ O level exam එක ලියනවා. ඉතින් අපේ අක්කා මෙයාට අනිත් බබාලට වගේම බ්ලෙස් කරනවා. අපේ කතරගම vlog එකේ part 1 මම මේ විදිහට ඉවර කරනවා. ඉතින් ඔයාලා මේ වෙනකම් බැලුවා නම් මම ආදරෙන් ඉල්ලනවා අපේ කතරගම vlog එකේ part 2 එකත් අනිවාර්යෙන් බලන්න කියලා. ආයෙත් දවසක ලස්සන vlog එකකින් හම්බෙමු. Thanks for watching.